අයිබෝවන් සාදරයෙන් පිළිගන්න වෙනදා වගේම අද ඉතින් වීඩියෝ එකකින් කියන්නේ ඊයේ වීඩියෝ එකේ ඉතුරු කොටස. ඊයේ වීඩියෝ එකේ ඉතුරු කොටස තමයි ඊයේ යෝජනාව කරලා තියෙන්නේ අවුරුදු 52ක මිනිස්සෙක් අවුරුදු 23ක කාන්තාවකට ඒ සහෝදරියට ඒ ලිංගික යෝජනාව කරලා තියෙන්නේ ලිංගික අල්ලස ඉල්ලලා තියෙන්නේ එයාගේ මෙඩිකල් එකේ පොන්චි අඩුපාඩුවකට ඒ යෝජනාව කරලා තියෙන්නේ අවුරුදු 52ක මිනිස්සෙක්. එතකොට හිතන්නකෝ මේ ඒ වගේ මිනිස්සෙක් ගමක අඩුම තරමේ තනියෙන් ගෑනු ළමෙක් යන එන පාරකවත් මේ මිනිස්සයාට අහු වුණොත් මොනවා කරයි? හැබැයි එයාට ඒ වගේ පළපුරුද්දක් තියෙන හින්දා තමයි බය නැතුව එයාගෙන් අහලා තියෙන්නේ. නමුත් ඒ සහෝ හැමෝම මිනිස්සු එක වගේ නෙමෙයි. කාන්තාවන්ට අගෞරව කරනවා නෙමෙයි කාන්තාවන්ට කරු කරනවා. හැමදාම කාන්තාව වෙනුවෙන් තමයි ගොඩාක් කතා කරන්නේ. පව් අසරණයි. එයාලා ඉක්මනට අසරණ වෙනවා. දැන් අර මේ දවස්වල කතා වෙනවනේ අර ඉපලෝගම පොලිසිය ස්ථානාධිපතිතුමා කාන්තාවකට අතවර කරපු සිද්ධියක් ගැන මේ වගේ තමයි රජයේ නිලධාරී ටක් ගාලා ගත්තාම බලන්නේ ලිංගික අල්ලස්. ඒවට හුරු වෙච්ච එක්කෙනෙක් දෙන්නෙක් ඉඳලා ඒ මිනිස්සු හැමෝම මේ මයින්නවා කියන එක මම දන්නේ නැහැ. මට තර්ක කරන්න බෑනේ. රජයේ නිලධාරියෙක්වත් කවුරු එක්කම මට තර්ක කරන්න බෑ. මට කාටවත් චෝදනා කරන්න අයිතියකුත් නැහැ. මම දන්න දේ කියනවා. මම ඇත්ත කියන්නේ සමාජ මාධ්‍යයට බොරු කියන්නේ. සමාජ මාධ්‍යයට බොරු කියලා මට හම්බෙන දෙයක්වත් නැහැ. මට මේවා කරා කියලා සල්ලි හම්බෙන්නේ නැහැ. මම මේවා කරන්නේ මිනිස්සුන්ට දැනෙන්න. පව් මිනිස්සු. අදාළ බලධාරියෙක් හරි දකින්නවනම් එක මිනිස්සෙක් හරි මේක දකින්නවනම් එක මිනිස්සෙක් හරි හැදෙනවා නම් ලොකු දෙයක්. මේ කොච්චර මේ දවස්වල ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා බණ කියන. කොච්චර බණ කියන බුදුහාමුදුරුවෝ වැඩලා බණ කිව්වත් හැදෙන මිනිස්සයා තමයි හැදෙන්නේ. නොහැදෙන එක හැදෙන්නෙම නැහැ. ඒ හැටි ඒ සමාජය අපිට ගොඩ ගන්න හිතන්නවත්. එතකොට බලන්න මේ සහෝදරීට මේ අදාළ විදේශ රැකියා ආයතනයේට කට්ටිය සපයලා දෙන කෙනෙක් තමයි මේ යෝජනාව කරලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සයාටත් ඒ වයසේ දරුවෝ ඉන්නවා. මේ මිනිස්සයා මොන හිතකින්ද කරලා තියෙන්නේ? මේ මිනිස්සයා ගැන විස්තර මම හොයලා බැලුවා. මේ මිනිස්සයා පාවිච්චි කරන්නේ normal phone එකක්. Facebook මොකුත් නෑ. සමහර විට මේ මිනිස්සයාට මොකක් හරි වැරදි අසුරකින් හරි ඔය ඔච්චර වයස ගිහිල්ලත් වැරදි අසුරක් කියන්නේ ඉතින් අපි දන්නේ නැහැ මොනවද කියලා. සමාජෙ කොහොමද කියන්නේ අපි දන්නේ නැහනේ. ඒක හින්දා මම මේ ඊයේ අර කොම ටික දාන්න බැරි වුණා මට වීඩියෝ එකේ. ඉතින් අර මුලින් කියනා වගේ රට එන්නේ මිනිස්සෙක් සල්ලි නැති හින්දා. එයාගේ පවුලේ අය දාලා කාන්තාවක් එනවනම් එයා එන්නේ ඔක්කොම අමතක කරලා දාලා සල්ලි හින්දා තමයි එන්නේ. අනික තමයි ඒජන්සි වලට එහෙම යන්නේ. එයාලට අර හම්බෙන මුදල් ප්‍රමාණය අර කීයක් හරි කමන්නේ ඒකත් ගෙදරට දීලා යන්න බලාගෙන තමයි යන්නේ. මේ උදාහරණ ඕන තරම් තියෙන රටවල් වල අපිට වඩා අවුරුදු 7-8 අවුරුදු 30ම ඉන්න ඒ කට්ටිය ඉන්න අවුරුදු 30 40 මේ රටවල් වල ජීවිතය ගත කරන අය ඉන්නවා. එයාලට හොඳ ගෙවල් හම්බෙලා එයාලගේ ගෙවල් වල වැඩ කටයුතු කරගන්න ඉතින් සල්ලි හොයාගන්න තමයි ඉන්නේ. ඉතින් විනෝදෙට රටකට ඇවිල්ලා කවුරුත් ඉන්නේ නැහැ. සල්ලි හොයන්න ලේසි මාර්ගයක් කියලා හැමෝම දන්න පිටරට ජීවිතේ. පිටරට ආවම සල්ලි හොයන්න හරි ලේසි. මොකද මේ අර ගාමන්ට් එක වගේ කාගේම හරියට හිටියොත් බැනුම් අහන්න දෙයක් නැහැ. තමන්ගේ වැඩ ටික කරා අනික මහන්සි වෙන තරමට මුදලක් හම්බ වෙනවා. ඒකින්ද තමයි එන්න හදන්නේ. මම අදාළ බලධාරීන්ගෙන් වීඩියෝ එකක් කරලා ඉල්ලුවා. මොකද අපි අර මුලදී අර ප්‍රශ්නයක් වෙලා අපි ඒ ආයතනයකට කෝල් එකක් ගත්තාම කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. ඔයාලට රජයේ ආයතන ගැන ඉතින් අලුතෙන් කියන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ වගේ මිනිස්සුන්ගෙන් ප්‍රවේශම් වෙන්න අලුතෙන් එන්න ඉන්න ගෘහ සේවිකාවන්. බය නැතුව ඔයාලා මම දන්නවා ඔයාලා බයයි ඇත්තටම මේ එන්න ඉන්න අතරතුර පොලිසියකට ගිහිල්ලා ඔයකට පැමිණිල්ලක් දාලා ඒක දුරදිග ගෙනියන්න ඉතින් බයයි. සමහර අයට දැන් මට තොරතුරු එනවා ඉතින් තොරතුරු ටික ටික තමයි එන්නේ. මේ පුහුණුව නොදී ගෘහ සේවිකාවන් මේ රටට ගේන්න එයාලගේ මුදලින් ඒ කියන්නේ එයාලට හම්බෙන මුදලින් රුපියල් 50000ක් අය කරනවා. 50000ක් අය කරලා එයාලට දාලා සර්ටිෆිකේට් එක හදලා දෙනවා. ඒ වගේ ආරංචි දැන් සත්‍ය තොරතුරු එන්න ඕන. හරියටම එන්න ඕන. කවුද මෙහෙම කරේ කියලා ඇහුවොත් මට කියන්න තියෙන්න ඕන. ඒකින්ද මම මේ වීඩියෝ එක පස්සේ කරන්න. ඒ වගේ කරන්න එපා. මම එන අපේ සහෝදරියන්ගෙන් අඩු වයසින් එන සහෝදරියෝ ඉන්නවා. මේ එයාලට කියන්නේ අනිවාර්යෙන් මේ පුහුණුවට යන්න. ඔයාලට එකෙන් අත්දැකීමක් ගන්න පුළුවන්. මොකද රියදුරෙක්ට වුණත්
එහෙම එද්දී ඒකෙන් අත්දැකීමක් ගන්න පුළුවන් ඒ පුහුණුවෙන් කියලා දෙන දේවල් පොඩ්ඩක් හරි වටිනවා. මොකද එකපාරම රටකට ආපුහම අපිට හිතා ගන්න බෑ මොකද්ද කරන්න කියලා. කොච්චර අපිට රියදුරෙක් විදිහට මේ රටට ආවත් කොච්චර මොන වාහන එලෙව්වා අරක මේක එව්වා කිව්වට වැඩක් නැහැ. ඒකින්ද කලින් ආපු අය ඉතින් දන්නවා අපි වුණත් පුහුණුවට ගිහිල්ලා පුංචි හරි අත්දැකීමක් ලබා ගත්තා. ඉතින් මම අපේ සහෝදරියන්ගෙන් ඉල්ලන්නේ මේ ඔයාලත් අනිවාර්යෙන් යන්න. මොකද ඔයාලා වැඩ කරන්නේ නිතරම ජලය ඔය කරන්ට් එක ඒව සම්බන්ධව. එතකොට මේ රටේ මේ සෝදන ඔය කෙමිකල් වර්ග ඒවා ගැන පවා එතනින් කියලා දෙනවනේ. ඒකින්ද අනිවාර්යෙන් ඔය හොරට හදාගෙන එන්න ඔට්ටු වෙන්න එපා. අපි දන්නවා ඔය එන්න මුල පුරන තැන ඉඳලා ඉතින් අමාරු. එතන ඉඳලා අර දවස් එන්න කියනවා මෙහෙට මේ සමහර විට දරුවෝ ඉන්නවා නම් එයාලව දාලා ඒ වගේ ඒවට යන්න වෙනවා. ඒක මම දන්නවා අනිවාර්යෙන්. ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මම ඉල්ලීමක් කරන්නේ මේ වීඩියෝ එකේනොත් ඔය අදාළ විදේශ රැකියා ආයතන වල මහත්තුරු දැන් අර දවස් කීපයකට කලින් ඕමාන් රටට යවපු සහෝදරියක් ඒ රටේදී ඒ වගේ දූෂණයට ලක් කරලා තමයි ලිංගික අල්ලස් අරගෙන තමයි යවලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ටත් ඒ යන්න තියෙන උවමනාව අනුව අපි දන්නේ නැහැ ඉතින් කැමැත්තෙන්ද මොකද්ද කියලා. ඒ වගේ දේවල් කරන්න එපා. මිනිස්සු අසරණ කරන්න එපා. ඉතින් බලන්න මේ මිනිස්සු ඔය රටේ දුක් විඳලා බැරිම තැන තමයි පිට රටකට එන්න මුල පුරලා මේ මිනිස්සු යන්නේ. ඒ රටේ ගිහිල්ලා මේ මිනිස්සු කොච්චර දුකක් විඳින්නේ. දැන් මේ මිනිස්සුන්ට කරදරයි කියලා මම දැක්ක අපේ සහෝදරයෙක් ලංකාවේ සහෝදරයෙක් වීඩියෝ දානවා. කෙලින්ම හැබැයි එයා ඇත්තම කියනවා. මොකද වීඩියෝ එක එයාගේ ෆොටෝ එක දාලම කියනවා. හරිම හොඳයි. හරි සතුටුයි. ඒ වගේ කෙලින් කතා කරන සහෝදරයෝ තමයි ඉන්න ඕන රටට. මාර වටිනවා. එයාගේ නම මම හරියටම බැලුවේ නෑ මම වීඩියෝ එක මොකද නිතරම අපිට ෆෝන් පාවිච්චි කරන්න බෑ මේ වගේ වෙලාවට. එයාගේ නම මොකක් හරි චාමිකර කියලා නමක්. හරිම සුපිරි සහෝදරයා. මම මේ වීඩියෝ එකනොත් ඔයාගේ නම කියනවා. මේ ඇත්තටම අන්න ඒ වගේ මිනිස්සු තමයි ඕන. ඒ වගේ කෙලින්ම කතා කරන මෙන්න මෙව මෙහෙමයි කියලා කෙලින්ම එයාගේ ෆොටෝ එක දාලා කියනවා. ඒ වගේ දැන් හරි ඉතින් වීඩියෝ එක ගොඩාක් දුරදි යනවා. මම තවත් වීඩියෝ එකකින් තව විස්තර ගේන්නම් මේ වීසා සම්බන්ධව සහ රියදුරන්ට අලුතෙන් එන රියදුරන්ට. මොකද මේ මං ඉන්න ප්‍රදේශයටත් ඇවිල්ලා ඉන්න රියදුරන් 3-4 දෙනෙක් අලුතෙන්. ඉතින් වාහන ගැන පුංචි වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් සමාජ මාධ්‍ය ප්‍රවේශම භාවිතා කරන්න හැමෝම ඔයාලගෙන් ඉල්ලන එක. අපි ඇවිල්ලා ඉන්නේ රැකියාවට මුල් තැන දෙන්න. ඒ ගැන මතක් කරන ගමන් අද වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම එහෙනම් ජයෙන් ජය වේවා. තෙරුවන් සරණයි.